අම්මේ මං යනවා. තාත්තේ මං යනවා. හරි පුතේ පරිස්සමින් ගිහින් එන්න. හරි අම්මේ මං යන්නම්. හෙලෝ අයියා. කියන්න. මේ මල්ලි ඔයාලගේ ගෙවල් වලට පොඩ්ඩක් එහන් තියෙනවා අතරලා බස් එකක්. උඹටත් හරිය මං ජොබ් එකක් නැති එකේ මේ ඔකවත් පොඩ්ඩක් හදලා දැනින් උඹට පුළුවන් වාහනයෙන් පදින්න මං ඒ හින්දායි කිව්වේ. හරි අයියේ thank you. අර අයියා කියපු විදිහට බස් එක තියෙන්න ඕනේ අපේ ගෙවල් වලට පොඩ්ඩක් එහයින්ලු. අපි ගිහිල්ලා බලමු. අයියා කියපු විදිහට මේ හරිය තමයි පොට් එක වෙන්න ඕන. මොකක්ද අර පේන්නේ? මේ තියෙන්නේ අර අයියා කියපු බස් එක තමයිනේ. අඩෝ ආයි දැන් නම් මට ඉතින් දුක් විඳින්න ඕනේ නෑ මේක හදාගත්තොත්. අප්පොට්ට සිරේ. කැඩිලා නේ බා. දැන් ඉතින් මට මේක හදන්න සල්ලි කොහෙන්? කෝල් එකක්වත් අරන් බලමු අයියට. හෙලෝ මල්ලි. මේ අයියා මේක පොඩ්ඩක් ඩැමේජ් මට හදාගන්න සල්ලි කීයක් හරි දාන්න. හරි මල්ලි මන් දාන්නම්. අයියේ බොහොම ස්තුතියි මේ මෙහෙම එකක්වත් කරලා දුන්නට. නැත්තම් මන් දුක් විඳ මේ සෙන් වැඩනේ කරේ කුලියට. ඔව් අනේ thank you අනේ. මල්ලි ඕක මොකද්ද? ඔබ දුක් තරම් මමනේ දන්නේ. ඕක හදාගෙන මන් දාන්න රුපියල් 50000ක් බෑන්ග. අනේ හරි අයියේ thank you. බුදු සරණයි. ඕල් මල්ලි. අර අයියා නම් කිව්වා මට 50000ක් දානවා කියලා. ඒකෙන්වත් හදාගමු. පුළුවන් විදියට හදාගමු. මේක ස්ටාර්ට් වෙයිද දන්නේ බලමු. අයියෝ මේක ස්ටාර්ට් වෙන්නෙත් නෑනේ. අයියෝ මොකද්ද මේකට වෙලා තියෙන්නේ? අයියෝ දැන් මොකද කරන්නේ? අයියෝ ඉස්සරහ නම් ගන්නම දෙයක් නෑ. බලමු තව පාරක් ගහලා. අටෝ ස්ටාර්ට් වුණා බං මගේ වාසනාව. අපි එහෙනම් මේක ගෙදරට අරන් යමු බලන්න. අපේ අම්මලත් ආසාවෙන් ඉන්නේ මේ වගේ එකක් දකින්න. අපි එහෙනම් ගෙදරට අරන් යමු. මේක මඟ නතර වෙයිද දන්නේ නැහැ.
නඩෝ ගේ ළඟ තියලම නතර වුණා කියහන්කෝ. මොන මගුලක්ද? කමන්නෑ ඉතින් මොනා වුණත් අපේ අර අයියා ඔයාලා දුන්න හින්දා මම මේකෙන් කොහොම හරි ගේමක් ගහන එක ගහනවා. මට බැනපුන්ට දොඹෙන් යන්න මම මේකෙන් ගේමක් ගහන්න නැත්තම් බලහල්ලා. ඩෝ ස්ටාර්ට් උනේ. ගේ ළඟට නම් ආවා. තාත්තේ මට බස් එකක් හම්බුණා. මොකද්ද පුතා? මේ අර අපේ අර නෑයෝ අයියා කෙනෙක් ඉන්නේ. ඒ අයියා කිව්වා මට අපේ ගෙවල් පොඩ්ඩක් උඩින් බස් එකක් දාලා තියෙනවා කියලා. ඒක කැඩිලා හදාගෙන ඔයා රූට් දුවන්න කිව්වා. අනේ පුතේ ඕවා කරාට කමන්නේ. පරිස්සමින් ඈ. හරි තාත්තේ. දැන් ඉතින් මේක හදාගන්න අරන් යන්නත් එපැයි. හෙලෝ අයියා. දැම්මද 50000? ඔව් මල්ලි ඔව් හරි. හදාගෙන මේ පොඩි ගේමක් ගහගන්න ඈ. හරි අයියේ. thank you. ඒ අයියා නම් 50000 දාලලු. දැන් අපි යන් මේක ගෑරේජ් එකට අරන්. ගෑරේජ් එකට තව ටිකක් දුර යන්න ඕනේ. අඩෝ සිස්ටර්. මුතුවෙන්ම හදන්න යනවා. සිග්නල් ලයිට් එක වැඩ ගන්න. ඒව නම් වැඩනේ. හරි අවුලක් නෑ. බස් එක කමන්නේ ඉතින්. කොහොම හරි ඉතින් මම මේකෙන් ගේම් අයියෝ සුක්කාන් හොඳට හදන්න වෙනවා මේක. ගිහිල්ලා තියෙන්නේ ඒක. මේක වේගෙන් යන්නත් බෑ. එක්දුක් නැත්ද කොහෙද? හරි ඉතින් මං ගෑරේජ් එකට ආවා. මේකේ එන්ජින් මෙහෙම හදාගන්න එපැයි ඒ හින්දා. මේ මල්ලි මේකේ එන්ජින් එක කොහොමද දන්නේ නෑනේ. 30ක් විතර වෙනවද? අනේ කමන්නේ මේ බාල්මී කමන්නේ. පොඩි අඩුවට එකක් දාලා දෙන්න. හරි මල්ලි. මල්ලි මේක තමයි අඩුවට තියෙන්නේ. මේක දාන්නද? හරියයි කමන්නේ. හරි. පිච්චුරුද මල්ලි? ඔව් අයියේ ඉතින් සල්ලිත් නෑ අපිට මේ අයියා කෙනෙක් තමයි මේක දාලා ගිහින්ලා තියෙන්නේ. මට ඊට පස්සේ අපිට අයියා කෙනෙක් කිව්වා මේක පුළුවන් නම් හදාගන්න කියලා. මම මේසන් වැඩ කරේ. ඉතින් වැඩි සල්ලිත් නෑ අපිට. ඒකයි. දැන් ඉතින් මේකෙන් හරි පොඩි ගේමක් ගහන්න තමයි බලන් ඉන්නේ. හරි මල්ලි කමන්නේ.